ටික තව ටිකකින් වැඩක් නැහැ. හරිද? මේ ඔයා යන ගේම් එකේ ඔයා අද දවසේ විතර ප්ලෑන් කර. අද දවසට අවශ්‍ය ටික ඔයා කරන්න. අද දවසේ ඔයා සක්සස් වෙන්න. ඔයා අද දවසේ සක්සස් කියලා කියන්නේ ඔයා හෙට දවසේ කොහොමද සක්සස්. හරිද? ඔයාට එක දවසින් කිසිම මිනිස්සෙක් සාර්ථකත්වයට ඒ කියන්නේ තමන්ගේ දියුණුවට එක දවසින් ළඟා වෙච්ච මිනිස්සු නැහැ. හරිද? තව කිසිම මිනිස්සෙක්ට එක දවසින් එක තත්පරෙන් තමන්ගේ ටාගට්ස් ඇචීව් කරන්න බැහැ. හරිද? ඒකට යන කාල සීමාව කොහොමද යනවනේ. එතකොට ඔයා මොකද්ද කරන්න ඕනේ? අද දවසේ මේ මොහොතේ ඔයා කරන්න ඕනේ ඔයාගේ ඩියුටි එක ඔයා කරන්න. එතකොට ඔයා දන්නේම නැතුව ස්ටෙප් බයි ස්ටෙප් ඒ ඔයා යන්න ඕන තැනට ඔටෝම යාවි. එතකන් ඔයා ඔයාගේ ගමන යන්න. ඔයා ඔයාගේ වැඩ ටික කරන් යන්න. කිසිම පුද්ගලෙක් එක දවසින් සාර්ථක වෙච්ච මිනිස්සෙක් නෙමෙයි. හරිද? ඒ වගේම තමයි අනිත් මිනිස්සෙක් පදින BMW එක. ඒ මිනිස්සයාට තියෙන ගේ දොර ඉඩ කඩන් ටික, දේපල ටික බලලා ඒ මිනිස්සයාගේ සාර්ථකත්වය ඔයාගේ සාර්ථකත්වයත් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. මොකද ඒ මිනිස්සයාට ඒ ඉඩ කඩන් ටික, ඒ ගේ දොර වතු පිට ටික හම්බෙන්නේ නැත්තේ සමහර විට ඒ මිනිස්සයාගේ පවුලේ ඒ දායාදයක් විදිහට ඒ මිනිස්සයාට ලැබිච්ච දේවල් වෙන්න පුළුවන්. නමුත් ඔයා අද ඔය ඉන්න තත්ත්වයට එන්න ඔයා ගහපු මැච් එක දන්නේ ඔයා. ඔයා තව අවුරුදු 5ක් ආපස්සට හැරිලා බැලුවොත් ඔයා ඒ ගහපු මැච් එකත් එක්ක ඒ මිනිස්සයා අද ওই BMW එකක් පදින, Hummer එකක් පදින මේ මිනිස්සයා ඒ දෙමව්පියන්ගේ සල්ලි වලින් ඒ ජීවත් වෙන ඒ ජීවිතයයි ඔයා මැච් එකක් ගහලා ගනිපු මෝටර් බයික් එකයි කියන්නේ ඇත්තට මේක අහසයි පොළවයි වගේ. ඔයා ඒක අතින් බලුවට පස්සේ ඔයා ඉන්නේ ගොඩක් ස්ටෙප් එකක් ඉස්සරහින්. හරිද? ඔයා ඔයාගේ මැච් එක ගහගෙන යන්න. එතකොට ස්ටෙප් බයි ස්ටෙප් ඔයා ඒ අදාළ තැනට යනවා. එතකොට ඔයා ඒ ලබාගත්තු හැම දෙයක්ම ලබාගෙන තියෙන ඔයාගේ තනි මහන්සිය. නැත්නම් ඔයාගේ කාගේවත්